වසේ නැකත් මහකිමේ එළඹෙන්නේ හිරු මගුලක සැරසීලා අවුරුදු කුමරුන් වැඩලා මක්මාසෙම සිත් පිරිලා හිතවත්කම් වැඩි වීලා බුද්ධං සරණේද බලේ ධම්මං සරණේද බලේ සංඝං සරණේද බලේ මේ තුන් සරණේද බලේ මේ කාගේ දෝ කමතා හිරු දෙවියන්ගේ කමතා හිරු දෙවියෝ දුන්නු බත අද පුරවන් මේ කමතා ඔයිලාරේ ඔයිලාමා කොළමැද බාන් ඔයිලාමා රටටම එක ලෙස හිරු පායානේ සැමදන සිත් තුළ සතුට පිරෙන්නේ නිදුකින් සපිරුණු වසරක් වෙන්නේ නව වසරේ අසිරිය විඳ ගානේ උපන් බිමට ගරු කරනට ඕනේ ගහක් මලක් තව කල් දිය පානේ මවක් වගේ මේ දය රැක පානේ එයයි අපේ අවුරුදු සංකල්පේ ධම්මං සරණං ගච්ඡාමි සංඝං සාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි නාපෝලි නුවර පිහිටි ලිටල් එලි පෙර පාසල වසරක් පාසා පවත්වීමට සූදානම් කරපු මේ අපූර්ව හෙළේ මහා මංගල්‍ය අලුත් අවුරුදු උළෙල මේ පුංචි දරුවන් වෙනුවෙන් ඉදිරිපත් කරන මේ සුන්දර දවස අද ඒ දරුවන්ගේ අනාගතයට මම එලිපත් මිහි කරන මේ අපූර්ව තෝතැන්න බවට පරිවර්තන වෙනවා ජාතික සංස්කෘතික මංගල්‍ය ඔවුන්ට ඒ අත්විඳින්නට හම්බ වෙන ප්‍රථම අවස්ථාව තමයි මේ වසර 2025. ඉතින් මේ වසරේදී මේ පුංචි දරුවන්ට හැකියාව තිබෙන අපේ සංස්කෘතික මංගල්‍ය කෙසේද අවුරුදු උත්සවය කියන්නේ කුමක්ද කියලා වටහා ගැනීමේ හැකියාව තිබෙනවා. අලුත් අවුරුද්ද උදා වෙනවා කියන්නේ පුංචි දරුවන්ගේ හිතවලට සතුටක් එක් කරනවා කියන එක. ඉතින් මේ අලුත් අවුරුද්දත් එක්ක මේ පුංචි දරුවන්ගේ හිනාව සතුට මේ හැමදේම පුංචි දරුවන්ට අද අවස්ථාව ලැබෙනවා මුක්ති විඳින්නට. ඒ අපේ රටෙන් ඈත් වෙලා ඉඳගෙන මව්බිමෙන් ඈත් වෙලා හෙඩියත් අද අපේ කම අපට දැනෙන දවසක්. අලුත් අවුරුදු උදාව කියන්නේ හැමෝගෙම හිතවල සතුට රැඳෙන දවසක්. ඉතින් අද පුංචි දරුවන් බොහොම හිනාවෙන් මේ දවස ගත කරන්න සූදානම් ඉන්නවා. අනිවාර්යයෙන්ම මොකද අලුත් අවුරුද්දක් කියලා කියන්නේ අලුත් හිරු උදාවක්. ඒ කියන්නේ අපේ හිතවල තිබුණු ඒ පරණ දේවල් සියල්ල අමතක කරලා අයින් කරලා අලුතෙන් ජීවිතය පටන් ගන්නවා හා සමාන තමයි අලුත් අවුරුද්දක් කියලා කියන්නේ. විශේෂයෙන්ම නැවුම් අස්වැන්නක් සමගින් ජාතික හෙළ සංස්කෘතික මංගල්‍යය තුලින් නව උදාවක් එනවා ශ්‍රී ලාංකීය ජනතාවට. ඒ වගේම මව්බිමට සෞභාග්‍ය උදා වෙන කාලවකවානුවක් බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා අපි හැම කෙනෙක්ම මේ සංස්කෘතික මංගල්‍යයට ගොඩක් ආදරය කරන්නේ ඒ නැවුම් බව, ඒ ආදරය, ඒ සෙනෙහස, ඒ හැම කෙනාම එකතු වෙලා රටේ ජාතික උත්සවයක් හැටියට විශේෂයෙන්ම දමිළ සිංහල ඒ වගේම බර්ග මේ හැම කියන ජාතියක්ම එකට එකතු වෙලා මේ සංස්කෘතික මංගල්‍ය අපි පවත්වනු ලබන්නේ. ඒ නිසා ඒ මුළු රටක් එකතු වෙන දවසක් තමයි සිංහල අලුත් අවුරුද්ද කියලා කියන්නේ.
පරණ නිෂ්පාදන වර්ෂයක් අවසන් වෙලා අලුත් නිෂ්පාදන වර්ෂයකට පියමන් කරනවා මේ අලුත් අවුරුද්ද තුල. ඉතින් සියලු ගනුදෙනු යහමාර කරලා අලුත් හිතවත්කම්, අලුත් නෑදෑකම් මේවා ඇති කර ගන්නවා මේ අලුත් අවුරුද්දේ. ඉතින් පුංචි දරුවන්ගේ මුහුණුවල හිනාව රැඳෙන සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාගේම සිතුම් පැතුම් ඉටු වෙන වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා. Cato Carpeni Capazzo per accendere candela. ඒ වගේම නාපොලි නගරයේ හැමදාමත් පොදු වැඩ කටයුත්තදී මුල් තැන අරගෙන කටයුතු කරන සුනිල් ශාන්ත මහත්මයාට අපි බොහොම ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා එන්න මේ පහන් සිලක් දල්වන්නට. ඒ වගේම නාපොලි ව්‍යාපාරික ප්‍රජාවේ මහත් ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. මන්ද කියනවා නම් සෑම කටයුත්තකදීම අපත් එක්ක අත්වල බැනගෙන ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සිටින සේනක අමරසිංහන් පැමිණ තිබෙනවා නම් එතුමාන්ට හෝ එතුමන් නියෝජනය කරන කාට හෝ කෙනෙකුට අපි ආරාධනා කරන ගෞරවපූර්වක මේ පහන් සිලක් දල්වන්නට මේ ස්ථානයට පැමිණෙන්න කියලා. ඒ වගේම ලිට්ලලි පෙළපාසලේ අධ්‍යක්ෂකතුමිය දිනුෂි මහත්මියටත් ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා පොතේ පහනේ පහන් සිලක් දල්වන ලෙස. ඒ වගේම කින්ස්ලි වෙද නිලමේ අපේ ආදරණීය සහෘදයා අපි ආරාධනා කරනවා මේ මොහොතේදී පහන් සිලක් දල්වන්නට. ඒ වගේම ගයාන් පෙරේරා මහත්මයා පැමිණ තිබෙනවා අපි ඔබට ආරාධනා කරනවා එකතු වන්න පොතේ පහන සමගින්. ඒ වගේ චාන්දිනී පෙරේරා තුනක් අපි ආරාධනා කරනවා මේ මොහොතේදී පහන් සිලක් දල්වන්නට. ඒ වගේම තෙරන්ස් පෙරේරා මහත්මයා පැමිණ තිබෙනවා අපි ආරාධනා කරනවා ඔබට එකතු වන්න පොතේ පහනේ පහන් සිලක් දල්වන්නට. ඒ වගේම ඊළඟ ගෞරවනීය ආරාධනීය ඉන්දික අධිකාරී මහත්මයාට අපි ආරාධනා කරනවා එන්න පහන් සිලක් දල්වමින් මේ කටයුත්ත ආරම්භ කරන්නට ආශිර්වාද කරන්න. වගේම ගමගේ ටුවර්ස් ට්‍රැවල්ස් අධිපතිතුමන් සුදේශ් ගමගේ මහත්මයාට අපි ආරාධනා කරනවා හැමදාමත් ප්‍රගීත් මංගල වීරසූරියත් සමගින් එකතුව ආදරණීය සහෝදරත්වයේ බෙදා ගන්න හිතවතා. ඒ වගේම තමයි රෝෂන් ගාල්ලගේ මහත්මයාට අපි ආරාධනා කරනවා මේ පහන් සිලක් දල්වන්නට. ඉතින් සියලු මිත්‍රයන් එකතු වෙලා මේ සුන්දර දවසේදී මේ ආරම්භ කිරීමේ ආරම්භක සංඥාව තමයි එළි දක්වන්නේ. ඒ වගේම සුජිත් මහත්මයා ඔබටත් ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා සුජිත් මහත්මයා. ඒ වගේම චබිත් ෆර්නැන්ඩෝ ඇවිල්ලා ඉන්නවා නම් දෙරණ කප් ආයතනයේ අධිපතිතුමාට ආරාධනා කරනවා පහන් සිලක් දල්වන්නට. ඒ වගේම හැමදාමත් වගේ නාපොලියේ මොන වැඩ කටයුත්ත තිබ්බත් මාධ්‍ය ආවරණය කරන්නේ මේ මියුරු සර. ඒ අධිපති ආනන්ද අමිල වැන්ඩබෝල් මහත්මයාට ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා එන්න පොතේ පහනේ පහන් සිලක් ආලෝකමත් කරන්නට. ඒ වගේම ගෞරවනීය ආරාධනීය සමීර නිමල් මහත්මයාට අපි ආරාධනා කරනවා. ඒ වගේම ඔබට තියෙන අවස්ථාව රෙජිනල් රොඩ්රිගෝ ඔබට ආරාධනා කරනවා පහන් සිලක් දල්වන්නට. ඒ වගේම කල්පනාකාරීත්වය අපේ මංගල මහත්මයාට අපි ආරාධනා කරනවා පහන් සිලක් දල්වන්න. රසායන සර්විස් අධිපති ප්‍රගීත් මංගල වීරසූරිය මහත්මයා යන්න අපි ඔබට ආරාධනා කරනවා. ඊළඟට පහන් සිලක් දල්වන්නට විශේෂයෙන්ම ආරාධනා කරනවා පියෙකුට සහ මවකට මේ දරුවන් වෙනුවෙන් ඇවිල්ලා පහන් සිලක් දල්වන්න කැමති හෝ දෙදෙනෙක් ඉන්න අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක් ඇවිල්ලා මේ පහන් සිලක් දල්වලා අද මේ කටයුත්ත සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාව තුළින් අපි වැඩි ආරම්භ කරමු. සුබ උදෑසනක් වේවා සියලු දෙනාටම.
ආවඩ ආයි බොහෝ වේවා. සිංහල අලුත් අවුරුද්ද යනු දැවුම් සිතුවිලි දැවුම් බලාපොරොත්තු සමග යහපත් ආරම්භයක් ඇති කර ගැනීම උදෙසා වූ කදිම කාලයක් බව අප කොයි කවුරුත් දන්නා කරුණකි. එකමුතුකම ආදරය සහයෝගීතාවය යනාදී කාරණා ළඟා කර ඇත හැක්කේද මේ අවුරුදු මාසයේදී. ඒ අතරින් අවුරුදු උත්සව මේ කාලේ පුරාම දැකගත හැකි දෙයක් වන අතරම අපගේ සිත් ඇදවද ගන්නා බවටද පත් වී හමාරය. ඉතින් අද දින අපගේ දූ දරුවන් ආසාවෙන් බලා සිටි ලිටල් ලේඩි පෙර පාසලේ අවුරුදු උදානය මෙසේ අපි ආරම්භ කරමු. මේ සඳහා අපගේ ආරාධනය පිළිගෙන මෙහි වැඩ සිටින ගරුතර සංඝරත්නයන්ද අවසරයි. එමෙන්ම නාපෝලි නගරයේ නියෝජනය කරමින් පැමිණි කොන්සුල අවකාතෝ කාමිනී කපස්සෝ මහතාද සාදරයෙන් පිළිගනිමු. තවද අපගේ ආරාධනය පිළිගෙන මෙහි පැමිණි අනිකුත් සියලුම ආරාධිත අමුත්තන්ද ගෞරවයෙන් පිළිගන්නා අතර එමෙන්ම දූ දරුවන් දෙමාපියන් ඇතුළු ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගනු ලබනවා. ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා. ස්තුතියි. On behalf of the school, I'm here to welcome you all to Little Ellie Nursery Awurudu Celebration 2025. I warmly welcome Venerable Sangha, Mr. Carmine Capasso, Councillor of Nepal City, and also I would like to welcome all the other guests who accept our invitation and parents and our loving children to the Awurudu celebration of Little Ellie Nursery 2025. May the Sinhala and Tamil New Year be happy and peaceful. Thank you. Buongiorno a tutti. Per la prima volta la scuola dell'infanzia Little Ellie organizza il Capodanno srilankese. Vi ringraziamo e vi diamo un caloroso benvenuto sia al monaco buddista e il console dello Sri Lanka a Napoli, Avvocato Carmine Capasso. Grazie a tutti. මෙන්න මුට්ටියේ තිරි තිරෙනවා. දරුවා කුටි ගහනවා. එයාලට හරි සතුටුයි. අවුරුදු කුමරුන් වඩිනාවේ කැවුම් කොකිස් කර කර සත්දේ කෙසෙල් අලුවා මුංගුලි පැද්දේ අලුත් වෙලා රට හැම පැත්තේ Nadi nasi
කෙසෙල්ලලුවා මුංගුලි පැද්දේ හැම පැත්තේ එකත්
හරි සංගීත පුතර්ගෙන ආරම්භ කරන සූදානම් වැඩ හරි Get my